ඔන්න එමනම් අරෝ සීසන් 2 එකේ 7 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. පහුගිය එපිසෝඩ් වලදී අපි ගොඩක් දේවල් දැනගත්තා. මැරිලා කියලා හිතාගෙන ඉඳපු සාර නැවතත් ආවා වගේම අපි දැනගත්තා. සාරා ලීග් ඔෆ් ඇසිසින් කියලා භයානක ටීම් එකකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා කියලා. අනිත් අතට සෙබස්ටියන් බ්ලඩ් රහසින් මොකක් හරි භයානක දෙයක් කරගෙන යනවා. ඒත් ඒ මොන වගේ දෙයක්ද කියන්න අපි තාමත් දන්නේ නැහැ. ඒත් ඒ මොකක් වුණත් ගොඩක් භයානක දෙයක්. මොනවද මේ වෙන්නේ කියලා හරියටම දැනගන්න එහෙමනම් අපි යමු අද එපිසෝඩ් එක බලන්න. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ මීට ටික කාලයකට කලින් හරියටම කිව්වොත් ග්ලේඩ් විනාශ වුණු දවසේ බන්ධනාගාරයේ දර්ශනයකින්. භූමිකම්පාව එක්ක බන්ධනාගාරයට හානි වෙලා කවුන්ට් නිදහස් වෙනවා. කවුන්ට් විතරයි කූඩුවෙන් එළියට ය아가න්න පුළුවන් තරමේ වාසනාවක් ලැබෙන්නේ. හැබැයි ඉතින් එයා තනියම නිදහස් වෙලා යන්නේ නැහැ. එයා යන්න කලින් ඩෝල් මේකර් කියන දාමඝාතකයවත් නිදහස් කරගන්නවා. ඔව් ඉතින් මෙහෙම ඊටෙන් පැනපු ඩෝල් මේකර් තමයි ලාන්ස්ගෙන් පලිගන්න අපි දැක්ක විදිහට 3 වෙනි එපිසෝඩ් එකේදී ආවේ. ඊළඟට අපිට පෙන්වන්නේ ඔලිවර් තියා දෙන්නව. මේ දෙන්න එනවා උසාවියට. මොකද අද මොයිඩගේ නඩු විභාග. ඔහොමුණත් මේ වෙනකොට මීඩියා එක සහ මුළු නගරයම මේ නඩුව ගැන අවධානයෙන් ඉන්නේ. මේ දෙන්න එන දිහා බලාගෙන ඉන්න ලෝරල් ඇඩම් ඩෝනර් එහෙම නැත්නම් ඩීඑට කියනවා මොයිඩගේ ලෝයර් ලොකෝටම ලෑස්ති වෙලා ඇත කියලා. ඇත්තටම මොයිඩගේ ලෝයර් ගොඩක්ම දක්ෂ කෙනෙක්. ඒ ඩීඒ ඇඩම් ඩෝනර් නම් සෑහෙන විශ්වාසයකින් ඉන්නේ එයාලා තමයි මේ නඩුව දිනන්නේ කියලා. ලෝරල්ට තේරෙනවා ඇඩම් මෙච්චර විශ්වාසයකින් ඉන්නේ අනිවාර්යයෙන්ම එයා ළඟ ලොකු තොරතුරුවක් තියෙනවා මේ මුළු නඩුවම කන පිට හරවන්න පුළුවන් විදිහේ. ඒත් ඒ මොකක්ද කියලා එයා එලි කරන්නේ නම් නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ අතීතය. නැවේ අය දැනගත්තා තාමත් ඔලිවර්ගේ යාළුවෝ දූපතේ අර කඩම් වැටුණු ප්ලේන් එකේම හැංගිලා ඉන්නවා කියලා. ඉතින් ඩොක්ටර් අයිවෝ නැවේ අයවයි ඔලිවර්වයි දූපතට අරගෙන එනවා. අයිවෝ මුලින්ම කරන්නේ කඩම් වැටුණු ප්ලේන් එක ළඟට ගිහින් ප්ලේන් එක ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවා නම් වෙඩිවදින විදියට මුළු ප්ලේන් එකටම වටෙන්ම වෙඩිවරුසාවක් එල්ල කරන එක. මොකද මෙයාලට දූපතේ තියෙන මිරකුරු ටික හිතේ සැනසීමෙන් හොයාගන්න බෑ ඔලිවර්ගේ යාළුවෝ දූපතේ පණ පිටින් ඉන්නකම්. මොකද අයිවෝ දන්නවා අනිවාර්යයෙන්ම එයාලා ඔලිවර්ව බේරගන්න වගේම තමන්ව මේ දූපතෙන් එලවලා දාන්න ඕනම වෙලාවක පහර දෙන්න පුළුවන් කියලා. ඉතින් වෙඩිවරුසාවක් එල්ල කරලා ප්ලේන් එක ඇතුළට බිල බලනකොට ඒක ඇතුලේ කවුරුත්ම නැහැ. ඉතින් අයිවෝ කරන්නේ පොඩි ටයිම් බෝම්බ එකක් සෙටප් කරලා ඒක ඔන් කරලා ප්ලේන් එක ඇතුළට දාලා යනවා. ඉතින් මෙයාලා මෙතනින් ගිය ගමන්ම ප්ලේන් එක ඇතුලේ හැංගිලා කවර් වෙලා ඉඳපු ෂැඩෝ එළියට ඇවිල්ලා ටයිම් බෝම්බ එක පිපෙරෙන්න තප්පර කිහිපයක් තියා ඒක නිෂ්ක්‍රීය කරන්න සමත් වෙනවා. ඊළඟට ෂැඩෝ ලෑස්ති වෙන්නේ ඔලිවර්ව බේරගෙන යන්න. ස්ලේඩ් මේ වෙනකොට ඉන්නේ තුවාල වෙලා ගොඩක් අමාරුවෙන්. ඒත් එයා ෂැඩෝ එක මේ ගමනට යන්න එනවා. අපි ආයෙත් වර්තමානයට ආවොත් උසාවියට යන අතරමඟදී ඔලිවර්ට තේරෙනවා ඩිගල් ගොඩක් අසනීපෙන් ඉන්න කියලා. ඉතින් ඔලිවර් ඩිගල්ව බලෙන්ම වගේ ගෙදර යවනවා ගිහින් විවේක ගන්න කියලා. ඉතින් නඩු විභාගය පටන් ගන්නවා. මොයිඩට විරුද්ධව නඩුවේට පෙනී ඉන්න පාර්ශවයේ විදියට ඇඩම් ඩෝනර් එමන් නැත්නම් ඩීඒ උසාවියට කියනවා එදා මොයිඩා ග්ලේඩ් විනාශයට ටික වෙලාවකට කලින් කරපු පාපොච්චාරණයේ මුල් කොටස ප්ලේ කරලා අවසාන මොහොතේ මොයිඩා කුයින් පාපොච්චාරණය කළා එයාගේ වැරද්ද පිළිගත්තා. ඒ වගේම මේ භයානක සැලැස්ම එලි කළා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඒ වෙනකොටත් මිනිස්සු 503ක් ඝාතනය වුණා. අවුරුදු ගාණක් පුරාවට මොයිඩා කුයින් මිනිස්සු මරන්න ලොකු සැලැස්මකට උදව් කරා කියන වරද නම් කොහොමදවත් ඒකෙන් මකන්න බෑ. මොයිඩාගේ ලෝයර් කියනවා මොයිඩායි භයානක දෙයට උදව් කළේ එයාගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද මැල්කම් මර්ලින් කියන භයානක මිනිහා මොයිඩාගේ පළවෙනි හස්බන්ඩ්ව මැරුවා. ඒ වගේම දෙවෙනි හස්බන්ඩ්ව පැහැරගත්තා. ඒවත් එක්ක අම්මා කෙනෙක් විදියට එයා අසරණ වුණා. ඒත් අන්තිම මොහොතේ හරි තීරණයක් අරගෙන වෙන්න තිබ්බ විනාශයේ භාගයකටත් වඩා අඩු කරලා දුන්නා. ඊළඟට අපිට පෙන්වන්නේ ඩිගල්ව. එයාට ගෙදර යන්න කියලා ඔලිවර් කිව්වට එයා දැන් ඇවිල්ලා තියෙන්නේ ඔෆිස් එකට. ෆෙලිසිටිටත් තේරෙනවා ඩිගල් අසනීපයෙන් ඉන්නේ කියලා. ඉතින් ෆෙලිසිටි ඩිගල්ට ගෙදර යන්න කියලා කියනවා. ඒත් ඔන්න එකපාරටම ඩිගල්ව සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කවුන්ට්ව. මෙයාව මුණ ගැහෙන්න එක ඩොක්ටර් කෙනෙක් එනවා. ඩොක්ටර් කියනවා ඔයා කිව්ව විදියටම මම මගේ වැඩේ කළා. ඒත් මට මේ ගාන නම් මදි කියලා. මේත් එක්කම කවුන්ට් වර්ටිගෝ විදලා මේ ඩොක්ටර්ව මරලා දානවා. ෆෙලිසිටි ඩිගල්ව බේස් එකට ගෙනල්ලා ඩිගල් කොච්චර එපා කිව්වත් ෆෙලිසිටි ඔලිවර්ට ඩිගල්ට සිද්ධ වුණු දේ ගැන කෝල් කරලා කියලා. ඉතින් ඔලිවර් මෙතෙන්ට එනවා.
ෆෙලිසිටි ඔලිවර්ට කියනවා ගොඩක් අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඩිගල්ට හැදුණු අසනීපය මොකක්ද කියලා තාහුරු කරගන්න මම අඳුන්න කෙනෙක්ට ඩිගල්ගේ ලේ සාම්පල් එකක් යවුවා. ඉතින් ඒකේ පරීක්ෂණ වාර්තාව හැටියට ඩිගල්ගේ ලේවල වර්ටිගෝ තියෙනවා. ඒත් ඉතින් හැමෝම දන්නවා වගේ ඩිගල් කියන්නේ වර්ටිගෝ දිහා කිසිම මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මේකේ කොහොමද එයාගේ ඇඟට වර්ටිගෝ ඇවිල්ලා තියෙන්නේ? ඉතින් මේකත් එක්ක සැකේට ෆෙලිසිටි කවුන්ට් ගැන හොයලා තියෙනවා. එතකොට එයා දැනගෙන තියෙනවා ඩෝල් මේකර් එක්කම කවුන්ටුත් හිරෙන් පැනලා ඒත් බලධාරී මේක නගරයට එළිවිලා කලබලයක් ඇති වෙන්න පුළුවන් නිසා හංගගෙන ඉඳලා තියෙනවා. මේක ඇහුවාම ඔලිවර්ට හොඳටම කේන්ති. මොකද මේ කවුන්ට්ගේ වර්ටිගෝ නිසා නගරේ දෙපාරක්ම විනාශ වුණා. දැන් ආයෙත් සැරයක් ඒ නාඩගමම ඔලිවර් කලින් වතාවේ වර්ටිගෝ වල බලපෑම අයින් කරන්න බෙහෙතක් හැදුවා. ඉතින් ඔලිවර් ඩිගල්ට ඒ බෙහෙත දීලා දැන් මෙතනින් ආයෙත් නඩුව තියෙන තැනට එනවා. නඩුවේ ඉතුරු ටික පටන් ගන්නවා. දැන් තියාගෙන් ඩී ප්‍රශ්න කරන වෙලාව. ඉතින් ඩී ඇඩම් ඩෝනර් තියාගෙන් ප්‍රශ්න කරනවා. බ්ලේඩ් විනාශ කරන අන්ඩර්ටේකින් කියන සැලස්ම ගැන ඔයා කලින් දැනගෙන හිටියද කියලා. තියා කියනවා නැහැ. මමත් ඒ ගැන දැනගත්තේ නගරේ අනිත් අය දැනගත්ත විදියටමයි. ප්‍රෙස් කන්ෆරන්ස් එකදී. ඊළඟට ඇඩම් ඩෝනර් එයාගේ පොයින්ට් එකට එනවා. නගරේ ඉන්න හැමෝම වගේම ඔයාගේ අම්මා වැරදි කාලයක් කියලා විශ්වාස කරනව නේද? ඒක නිසා තමයි ඔයා එයාව හිරේ දාලා මාස 5ක් යනකම්ම එයාව බලන්න ගියේ නැත්තේ. මොයිරා කුයින්ගේ දුව වුණු ඔයාටම ඔයාගේම අම්මට සමාව දෙන්න බැරි වුණා නම් ඇයි මේ නගරේ අය සහ ජූරි සභාවේ අය ඔයාගේ අම්මට සමාව දෙන්න ඕනේ? මේ තර්කයත් එක්ක නඩුවේ වාසිය ඇඩම් ඩෝනර්ලගේ පැත්තට එනවා. ඒ වගේම තියා මේකෙන් ගොඩක් අසරණ වෙනවා. ඒ තිනින් තවදුරටත් මේ නඩුව ඉස්සරහට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. මොකද එකපාරටම ඇඩම් ඩෝනර්ව සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. හරියට ඩිගල්ට වුණා වගේම. ඉතින් නඩුව මෙතනින් නවත්තලා ඇඩම් ඩෝනර්ව හොස්පිටල් එකට යවනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අතීතය. ඔලිවර් එයාලට ඇටකටු හම්බ වුණු තැන අයිවෝට පෙන්නනවා. අයිවෝ ඇටකටු ටික දැක්ක ගමන් පිස්සෙක් වගේ මේ හැමතැනම පීරලා දෙයක් හොයන්න පටන් ගන්නවා. ඒත් තමන් හොයන දේ මෙතන නෑ කියලා තේරුණාම එයා ඔලිවර්ගෙන් අහනවා "හෝ ඒක කොයිද ඒ හෝසන් එක?" ඒත් ඔලිවර්ට කිසිම දෙයක් ගැන අදහසක් නැහැ. ඩොක්ටර් අයිවෝ කියනවා ඒක ඊතල් හිසක් වගේ පොඩි කොටසක්. "තමුන් දන්නව නේද ඒක කොහෙද තිබ්බේ කියලා?" "ඔව් ඉතින් ඩොක්ටර් අයිවෝ මේ දොඩවන්නේ ඔලිවර් ස්ලේඩ් ෂැඩෝ තුන්දෙනා මුලින්ම මෙතෙන්ට ආපු වෙලාවේදී ඔලිවර් මෙතන තිබිලා අහුලගත්ත දේ. ඒ දේම තමයි ඔලිවර් දූපතෙන් ආවට පස්සේ තියාට තෑග්ගක් විදියට දුන්නේ. අයිවෝ දන්නවා මේ හෝසන් එක මෙතන තිබුණමයි කියලා. ඒ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම ඔලිවර් මේ හෝසන් එක ගැන දේවල් දන්නවා කියලා. ඉතින් මෙයාලා ගුහාවෙන් එළියට ඇවිල්ලා ඔලිවර්ට ගහලා ඒ ගැන ප්‍රශ්න කරන්න හදනවා. ඔන්න ඒත් එක්කම ස්ලේඩ් ෂැඩෝ දෙන්න ආයුධත් එක්ක මෙතනට ඇවිල්ලා කියනවා "හොඳ ඉතින් ඔලිවර්ව අපිට දෙන්න" කියලා. අපි ආත් වර්තමානයට ආවොත් ඇඩම් ඩෝනර්ව හොස්පිටල් එකට ගෙනියනවා කිව්වනේ. ඕන ඉතින් වැඩේ කියන්නේ ඇඩම් ඩෝනර්ව හොස්පිටල් එකට ගෙනියන ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් විදියට ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි කවුන්ට්. දැනට නඩුව කතා කරන එක නැවතුවා. කොහොමුණත් දැන් මොයිරගේ පැත්තෙන් බැලුවොත් නඩුව භාගයට භාගයක්ම ගැලවිලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ලෝයර් මොයිරට කියනවා අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. ඔයාම විත්ති කූඩුවට නැගලා ඔයා වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒත් මේකේ අවදානමක් තියෙනවා. මොකද ඒකෙන් මොයිරා හංගන රහස් උනත් එළි වෙන්න පුළුවන්. ඒ නිසා මොයිරා නම් ඒ රහසට කොහොමඩවත් කැමති නැහැ. ලෝයර් ගියාම ඔලිවර් අම්මට කියනවා "අම්මේ ඔයා දැන්වත් විකාර කරන එක නවත්තලා ඔයා වෙනුවෙන් කතා කරන්න ඕනේ. නැත්නම් මුළු ජීවිත කාලයම ඔයාට හිරේ ඉන්න සිද්ධ වෙයි. ඔයා රැකපු රහස් නිසා තමයි අද අපි හැමෝම මේ දැන ඉන්නේ. ඒ නිසා කරුණා කරලා ආයෙත් ඒ දේ වෙන්න තියන්න එපා." ඊළඟට ඔලිවර් මෙතනින් පිටත් වෙලා එන්නේ බේස් එකට. කලින් වතාවේදී ඔලිවර් වර්ටිගෝ වල බලපෑම ඉවත් කරන්න ප්‍රතිවිෂක් හැදුවනේ. ඔලිවර් යන්න කලින් ඒක ඩිගල්ට දීලා ගියා. ඒත් වැඩේ කියන්නේ ගිය වතාවේ වගේ ඒ ප්‍රතිවිෂ දැන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට කවුන්ට් වර්ටිගෝ හදන විදිය වෙනස් කළා. ඔන්න මේත් එක්කම ටීවී channel හැක් කරපු කවුන්ට් නගරයේ හැමෝන්ටම පේන්න සජීවී ප්‍රකාශයක් කරනවා. එයා ටිකකට කලින් පැහැරගත්ත ඇඩම් ඩෝනර්ව වෙන්නලා කියනවා දැන් මේ නගරේ ටික දෙනෙක්ට ඇඟට අපහසුවක් දැනෙනවා ඇති. හරියට මේ ඇඩම් ඩෝනර්ට වගේ. ඒත් ඔයාලා දන්නවද ඔයාලගේ අසනීපය හොද කරන්න පුළුවන් කිසිම බේතක් නැහැ. ඒක කරන්න පුළුවන් එකම දේ මගේ වර්ටිගෝ වලට විතරයි. දැන් ඔයාලගේ ඇඟ ඉල්ලන්නේ වර්ටිගෝ. ඇඩම් ඩෝනරුත් මේ වෙනකොට ඉන්නේ ඩිගල් වගේම ගොඩක් අපහසුවෙන්. ඉතින් කවුන්ට් කරන්නේ වර්ටිගෝ සිලින්ඩරයක් ඇඩම් ඩෝනර්ට පෙන්නලා ඔයාට මේක ඕනේද? ඔයාගේ අසනීපය හොද කරගන්න ඕනේද කියලා අහනවා. ඇඩම් ඩෝනර් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කිව්වොත් එයාට වෙන විකල්පයක් නැහැ.
එයා වර්ටිගෝ ඉල්ලනවා. ඉතින් කවුන්ට් නගරේ හැමෝටම කියනවා දැක්කනේ හරිම සරල විසඳුමක්. දැම්ම ගිහින් ළඟම ඉන්න. අපේ වර්ටිගෝ සෙලර්ගෙන් මේව මිලදී ගන්න කියලා. ඔව් ඉතින් හරියට මේක වෙළඳ දැන්වීමක් වගේ තමයි. ෆෙලිසිරි ඉක්මනටම මේ විකාශය කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයන්න පටන් ගන්නවා. පේන විදියට මේ ලෙඩේ නගරේ ඉන්න හැමෝටම හැදිලා නැහැ. ඩිගල්, ඇඩම් ඩෝනර් වගේ කිහිප දෙනෙක් විතරයි වර්ටිගෝ නිසා මේ බලපෑමට ලක් වෙලා තියෙන්නේ. මොනවා හරි ක්‍රමයකට කොහොම හරි විදියකට මේ කිහිප දෙනාව තෝරගෙන ඒ අයට විතරක් වර්ටිගෝ ඇඟට නොදැනෙන්න දීලා තියෙනවා. අපි ආයින් නඩුව පැත්තට ආවොත් ඇඩම් ඩෝනර් දැන් නැති නිසා නඩුවේ ඉතුරු ටික බාර වෙන්නේ ලෝරල්ට. ඉතින් ලෝරල් ඇඩම් ඩෝනර්ගේ නඩුවට අදාළ විස්තර ටික පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි ඇඩම් ඩෝනර් මෙච්චර වෙලාවක් හංගන ඉඳපු නඩුව යාළගේ පැත්ත පෙරලා ගන්න පුළුවන් තුරුම්පුව හම්බ වෙන්නේ. මේක දැක්කාම ලෝරල් ගොඩක් පුදුම වෙනවා. ෆෙලිසිරි කවුන්ගේ වීඩියෝ එක පරිස්සමෙන් පරීක්ෂා කළා. අන්තිමේදී ඇඩම් ඩෝනර්ගේ ඇහි රිෆ්ලෙක්ෂන් එකකින් එක ලෝගෝ එක ඡායාවක් හොයා ගන්නවා. මේ ලෝගෝ එක අයිති මීට ටික කාලයකට කලින් බහලා දාපු බිල්ඩින් එකකට. මේ වෙනකොට එතන ආරතෑරලා දාලා නිසා වර්ටිගෝ හදන්න කවුන්ට් එතන අනිවාර්යයෙන්ම තෝරගෙන ඇති. ඉතින් ඔලිවර් ඉක්මනින්ම එතනට පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ලෝරල්ව. ලෝරල් එනවා මොයිරව මුණ ගැහෙන්න. සාමාන්‍යයෙන් ලෝරල්ට මෙහෙම ඇවිල්ලා මොයිරව හම්බ වෙන්න බෑ. මොකද ඒකෙන් ලෝරල්ගේ රස්සාව පවා අවදානමකට පත් වෙනවා. ඒත් ලෝරල් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව මෙහෙම ඇවිල්ලා මොයිරට කියනවා ඔයා විත්ති කූඩුවට නැගලා සාක්ෂි දෙන්න නම් එපා කියලා. ලෝරල් මේ වෙනකොට දන්නවා මොයිඩා හංගන රහස මොකක්ද කියලා. මේ රහස පාවිච්චි කරලා තමයි ඇඩම් ඩෝනර් නඩුව කන පිට ගන්න හිටියේ. ඉතින් මේ රහස එළි වුණොත් ඒකෙන් මොයිඩට විතරක් නෙමෙයි ඔලිවර් තියා දෙන්නට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් මොයිඩ හදිස්සියපත් විත්ති කූඩුවට නැගලා එයා වෙනුවෙන් කතා කරලා සාක්ෂි දෙන්න උනොත් විරුද්ධ පාර්ශවයේ ලෝයර් විදියට ලෝරල්ට සිද්ධ වෙනවා ඇඩම් ඩෝනර්ගේ මේ තුරුම්පුව පාවිච්චි කරන්න. ඔලිවර් කවුන්ට් හැංගිලා ඉන්න තැනට එනවා. කවුන්ට් දැන් වර්ටිගෝ හදන්න වගේම පැහැරගත්තු ඇඩම් ඩෝනර්වත් තියාගෙන ඉන්නේ මෙතන. ඔලිවර් මුලින්ම කරන්නේ ඇඩම් ඩෝනර්ව බැඳලා තියෙන ලණු කපලා එයාට යන්න ඉඩ දෙන එක. ඊළඟට ඔලිවර් කවුන්ට් පහර දෙන්න ආවත් කවුන්ට් වර්ටිගෝ හදන්න පාවිච්චි කරන එයාගේ මිනිස්සුන්ව ඉස්සරහට දානවා. මොකද කවුන්ට් දැන් ආරංචි වෙලා තියෙනවා ඇරෝ මිනී මරණ එක නවත්තලා කියලා. අනිත් අතට ඇඩම් ඩෝනර් පැනගන්න කියලා එළියට දුවගෙන ගියත් කවුන්ට් කෙනෙක් එයාවත් අල්ලගෙන. ඉතින් ඔලිවර්ට මිනී මරන්නේ නැතුව තවදුරටත් මෙතන සටන් කරන්න බෑ. ඒ නිසා ඔලිවර් කරන්නේ ඇඩම් ඩෝනර්වත් අරගෙන දැනට මෙතනින් මාරු වෙන එක. මොයිර දැන් දන්නවා ලෝරල් එයාගේ රහස දැනගෙන වගේම එයාට ඒක උසාවියේදී Tamanට විරුද්ධව යූස් කරන්න වෙනවා කියලා. ඉතින් මොයිර ඔලිවර්ටයි තියාටයි කතා කරලා කියනවා මම කැමති නැහැ මම මේ හංගන රහස ඔයාලා උසාවියක් මැද දැනගන්නවට. ඒ නිසා මම දැන් ඒක ඔයාලට එලි කරන්නම්. ඒ තමයි මීට කාලයකට කලින් රොබර්ට් ක්වීන්ට වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. අපි ඒක කලින්ම දැනගත්තා. ඉතින් මොයිඩත් ඒ කාලේදීම ටික කාලයකට වගේ මැල්කම් මර්ලින් එක්ක සම්බන්ධයක් හදාගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මොයිඩ හංගපු රහසින් ඒක කොටසක්. ඔව් ඉතින් ඒ රහසට තව කොටසක් තියෙනවා. ඒක අද එපිසෝඩ් එකේ අවසානයේට දැනගන්න පුළුවන්. නඩුව පටන් ගන්නවා. මොයිර මුලින් ඉඳලා කිව්වේ එයා සේරම දේවල් කළේ මැල්කම් මර්ලින් එයාගේ පවුලේ අයගේ ජීවිතවලට තරජන කරලා තිබ්බ නිසා කියලා. ඒ නඩුවේදී අවධාරණය වෙනවා මැල්කම් මර්ලින් කියන්නේ ක්වීන් පවුලේ යාළුවෙක්. ඉතින් මොයිර ඒකට උත්තර විදියට කියනවා ඔව් ඒක හරි. ඒත් එයා රොබර්ට් ක්වීන්ව එහෙම නැත්නම් මගේ සැමියව ඝාතනය කළාට පස්සේ ඒ මිත්‍රකම නැති වුණා. ලෝරල් ඊළඟට විරුද්ධ පාර්ශවයේ නීතිඥ විදියට කියනවා මැල්කම් මර්ලින් ඔයාගේ දෙවෙනි සැමියා වොල්ටර් ස්ටීල්ව පැහැරගත්තා. ඒත් එයා කලින් වතාවේ වගේ වොල්ටර්ව මැරුවේ නෑ. ඒ ඇයි? මොයිරට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ මොකද එයා වොල්ටර්ව මරන්න එපා කියලා ඉල්ලපු නිසා කියලා. ලෝරල් කියනවා මැල්කම් මර්ලින් ඒ කියන්නේ ඔයා කිව්ව දේ ඇහුවා. එහෙමනම් කොහමද ඔයාගේ පවුලේ අනුතුරක හිටියා වෙන්නේ? පේන විදියට ඔයාගේ පවුලයට අනුතුරක් තර්ජනයක් කරේ මැල්කම් මර්ලින් වෙන්න බෑ. මොකද එයා ඔයාගේ යාළුවෙක් විදියටයි මේ මුළු කාලය පුරාවටම ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මේකත් එක්ක මොයිරගේ පැත්තට තවත් අවාසි වෙලා නඩුව නවතිනවා. මොයිරට විරුද්ධව මේ නඩුව ගෙනියන එක ලෝරල් සතුටින් කරන දෙයක් නන් නෙමෙයි. අපි අතීතයට ආවොත් අයිවෝස්ලේට්ගෙන් අහනවා කෝ හෝසන් එක. මෝගාව නෑ කියන්නේ ඒක අනිවාර්යෙන්ම ඇත්ත ඔය දෙන්නගෙන් කෙනෙක් ළඟ. අපි ඩීල් එකක් දාමු. හෝසන් එක දීලා ඔයාලගේ යාළුවව අරගෙන යන තැනක තොරින්චි වෙලා ඵලයල්ලා. ෂැඩෝ කියනවා අපි දන්න මගුලක් නැහැ. ඒ නිසා ඔලිවර්ව දෙන්න කියලා. අයිවෝග කෙනෙක් තුවක්කුව උස්සලා වෙඩි තියන්න හදනකොටම සේට් ක්‍රියාත්මක වෙලා වෙඩි තියනවා. තව එකෙක් හරි මෝඩ වැඩක් කරන්න උත්සාහ කරොත් සේටම වෙඩි තියනවා.
ඔලිවර්ව ලෙහලා අපේ පැත්තට එවන්න කියලා කියනවා. අයිවෝට වෙන කරන්න දෙයක් නැති නිසා ඔලිවර්ගේ ගැට ගහලා තියෙන ලණුව ලෙහලා ඔලිවර්ව අතාරිනවා. මෙත් එක්කම ඔලිවර් කරන්නේ සාරවත් අරගෙන ෂැඩෝ ප්ලේඩ් දෙන්නත් එක්ක පැනලා දුවන්න පටන් ගන්න එක. අයිවෝගේ කටිය මෙයාලා පස්සෙන් පන්නගෙන එනවා. ඒත් කලින්ම ෂැඩෝ ඒකට ඌලක් අටවලා ෂැඩෝ කරලා තියෙන්නේ එයාලට දාපු අයිවෝගේ ටයිම් බෝම්බ් එකම තැනක අටවලා තිබ්බ එක. ඒක පිපුරුන නිසා අයිවෝගේ කට්ටියට ඔලිවර්ලා මග ඇරෙනවා. වර්ටිගෝ නිසා අමුතු ලෙඩේ හැදුනේ ඩිගල් ඇතුළු කීප දෙනෙක්ට විතරයි. ඉතින් ඒ ගැන හොයාගෙන යනකොට ෆෙලිසිටිට මේ ලෙඩේ හැදුන අය අතරේ කිසිම සමානකමක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අඩු මේ අය එකින් එක අඳුනන්නේවත් නැහැ. ඒත් මේ අය වැඩ කරන තැන් ගැන අවධානය යොමු කරනකොට ෆෙලිසිටිට තේරෙනවා මේ අය හැමෝම වැඩ කරලා තියෙන්නේ එක පාරක් දෙපැත්තේ තියෙන ගොඩ නැගිටිවල. එතකොටම තමයි ඩිගල්ටන් මතක් වෙන්නේ මෙන්න මේ පාරේ එක තැනකදී තමයි එයා උනට ඉන්ජෙක්ෂන් එකක් ගත්තේ කියලා. ඒ කියන්නේ මේ බෙහෙත් විදපු වාහනයේ කෙනෙක් තමයි රැන්ඩම්ලි කිහිප දෙනෙක්ට මේ විදියට වර්ටිගෝ එන්නත් කළා ලෙඩේ බෝ කරගෙන ගිහින් තියෙන්නේ. ෆෙලිසිටි හොයාගන්නවා මේ විදියට ඉන්ජෙක්ෂන් විදපු මේ වාහනය දැන් ඩවුන්ටවුන් එකේ එක තැනක පාක් කරලා තියෙනවා කියලා. ඉතින් ෆෙලිසිටි ඒ තැනට යනවා වාහනේ පරීක්ෂා කරන්න. ෆෙලිසිටි එනකොට ඒ ට්‍රක් එක කිසිම කෙනෙක් නැහැ. නිකමට වගේ වාහනය දොර ඇරලා බලනකොට දොර ඇරෙනවා. ඉතින් ෆෙලිසිටි කෝකටත් දෙපාරක් ඈ ගහලා කවුරු හරි ඉන්නවද කියලා බලලා කවුරුත් නැහැ කියලා තාහුරු කරගත්තාම වාහනේට නැගලා වාහනේ ඇතුළ පරීක්ෂා කරනවා. ඔන්න ෆෙලිසිටි සැක කරා වගේම උනට බෙහෙත් විදින මේ වාහනේ ඇතුළේ තිබිලා වර්ටිගෝ හම්බ වෙනවා. ඒත් ෆෙලිසිටිට මේක දැනගෙන එළියට යන්න හම්බ වෙන්නේ නැහැ. කවුන්ට් ඇවිල්ලා ෆෙලිසිටිව අල්ලගන්නවා. උසාවියේ මොයිරගේ පැත්තට ආවොත් මොයිරගේ ලෝයර් කියනවා ඔන්න අද අවසාන තීන්දුව දෙනවා. නරකම දෙයට උනත් ඔය දෙන්න ලෑස්ති වෙලා හිටියොත් හොඳයි කියලා. ලෝයර් මෙතනින් ගියාම ඔලිවර්ට ෆෙලිසිටිගෙන් කෝල් එකක් එනවා. ඒත් කෝල් එකෙන් කතා කරන්නේ ෆෙලිසිටි නෙමෙයි කවුන්ට්. කවුන්ට් කියනවා කොහොමද ඔලිවර්? ඔලිවර් එහෙම නැත්තම් මම ඔයාට ඇරෝ කියලා කියන්නද? ඔව් ඉතින් කවුන්ට් දැනගෙන ඔලිවර් තමයි ඇරෝ කියලා. ඒත් ඒ කොහොමද? ෆෙලිසිටිව අහුණු වෙලාවේදී කවුන්ට් එයාව පරීක්ෂා කරලා අන්න එතෙන්දී ෆෙලිසිටි ළඟ තිබිලා ක්වීන් කන්සොලිඩේටඩ් කම්පැනි එකේ ID එකක් හම්බ වෙලා තියෙනවා. මේ ID එක දැක්ක ගමන්ම කවුන්ට් මතක් වෙන්නේ ඔලිවර් ක්වීන් කියන නම. ඉතින් ඒත් එක්කම එයාට මතක් වෙලා තියෙනවා ගියවතාවේ ඇරෝ ඇවිල්ලා එයා වල්ලලා හිරේ දාන්න කලින් ඔලිවර් ක්වීන් එයාත් එක්ක ගනුදෙනුව කරන්න හැදුවා නේද කියලා. ඊට පස්සේ තමයි ඇරෝ එයාව හොයාගත්තේ. අන්න ඒ පොයින්ට් එකත් එක්ක කවුන්ට් තේරුම් අරගෙන තියෙනවා එහෙමනම් ඔලිවර් ක්වීන්ටම තමයි ඇරෝ කියන්නේ කියලා. ඔලිවර් සේරම දමලා ගහලා ඉක්මනින්ම කවුන්ට් ඉන්න තැනට එනවා. කවුන්ට් අහනවා ඔලිවර් කවුන්ට්ගෙන් අහනවා තමුන්ට මොනවද ඕනේ කරුණාකරලා ෆෙලිසිටිව නිදහස් කරන්න කියලා. කවුන්ට් කියනවා තමුන් මාව පිස්සෙක් කරපු දවසේ ඉඳලා මට ඕන වුණු එකම දේ තමයි පලිගැනීම. ඒ පලිගැනීම වෙනුවෙන් තමයි මම මෙච්චර දේවල් කළේ. මට කියන්න අමතක වෙනවනේ තා පොඩ්ඩෙන්. මම වගේම ඔයත් එක්ක ගොඩක් වෛරයෙන් ඉන්න තරහින් ඉන්න තවත් කෙනෙක් මට මෙච්චර දුර ඉන්න උදව් කළා කියලා කවුන්ට් ඔලිවර්ට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් ඔලිවර් සමත් වෙනවා ඉක්මනින්ම කවර් වෙන්න. කවුන්ට් කරන්නේ ෆෙලිසිටිව ලෙහගෙන ඔලිවර් කවරුණු තැනට ඇවිල්ලා ෆෙලිසිටිව පෙන්නලා තර්ජනය කරන එක. ඒත් දැන් බලනකොට ඔලිවර් එතන නැහැ. ඔලිවර් වෙන පැත්තකින් ඇවිල්ලා කවුන්ට් ඊතලය දික් කරලා කියනවා ෆෙලිසිටිව අතාරින්න කියලා. ඒත් කවුන්ට් එකෙන් පසුබට වෙන්නේ නැහැ. මොකද කවුන්ට් දන්නවා දැන් ඔලිවර් මිනි මරන්නේ නැහැ කියලා. ඒ නිසා කවුන්ට් කරන්නේ වර්ටිගෝ සිලින්ජරයක් අරගෙන ඒක ෆෙලිසිටිට විදින්න හදන එක. තමුන් දැම්මම ඊතල ටික බිම දානවා. එහෙම නැත්නම් මම මේ කෙල්ලව පිස්සෙක් කරනවා. ඔලිවර් දුන්න බිම දාන්න ලෑස්ති වුණත් කවුන්ට් නම් ෆෙලිසිටිට වර්ටිගෝ විදින එක නවත්තන්නේ නැහැ. එයා ෆෙලිසිටිට වර්ටිගෝ විදින්නයි යන්නේ. මේත් එක්කම ඔලිවර් කරන්නේ ඉක්මනින්ම දුන්න අරගෙන ඊතල විකුණු හතරක්ම විදලා කවුන්ට්ව මාරලා දාන එක. කොහොම හරි මේ නිසා ඔලිවර්ට ෆෙලිසිටිගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔලිවර් ඉක්මනින්ම උසාවියට එනවා. ටියා අහනවා "ඇයි ඔයා ගියේ?" කියලා. ඒත් ඔලිවර්ට ටියා එක්ක කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද නඩුවේ තීන්දුව දෙන්නයි යන්නේ. තීන්දුව ප්‍රකාශ කරනවා මොයිරා ක්වීන් බ්ලේඩ් විනාශ කිරීම සහ මිනිස්සු 503ක් ඝාතනය කිරීමේ වරදට වැරදිකරු නොවේ කියලා. මේක ඇහුවාම කට්ටියටම ෂොක්. මොකද ඔලිවර් ටියා විතරක් නෙමෙයි මුළු නගරේම හිතාගෙන හිටියේ ජූරිය කීයටවත් මොයිරට සමාව දෙන එකක් නැහැ. එයා අනිවාර්යෙන්ම මරණ දඩුවමට හරි ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට හරි නියම වෙයි කියලයි. කොහොම නමුත් තාමත් මොයිරට ජීවත් වෙන්න වාසනාව තිබිලා ඔලිවර් ආයිත් බේස් එකට එනවා. ක්වීන් කම්පැනි එක වර්ටිගෝ සාම්පල් අධ්‍යයනය කරලා ලෙඩ වුණු අයට බෙහෙතක් හදලා ඒකට පින් සිද්ධ වෙන්න ඩිගලුත් දැන් හොඳින් ඉන්නවා. ෆෙලිසිටි ඔලිවර්ගෙන් සමාව ඉල්ලනවා. මොකද
එයා ඔහුන් නිසා තමයි ඔලිවර්ට එයාගේ ප්‍රතිපත්ති කඩලා ආයෙත් මිනිමරුවෙක් වෙන්න සිද්ධ වුණේ. ඒත් ඔලිවර් ෆිලිසිටිගේ අතින් අල්ලලා කියනවා ඔයා ඒකට දුක් වෙන්න ඕමනා නැහැ. ඒ මිනිස්සයා ඔයාට රිද්දුවා. එතන වෙන ගන්න 아무තු තීරණයක් තිබුණේ නැහැ. එච්චරයි. අපි අතීතයට આવොත් සාරා ඔලිවර්ගෙන් අහනවා ඇයි ඔයා මාවත් උදගෙන ආවේ කියලා. ඔලිවර් කියනවා එයාලා මාව නෙවෙයිද මරන්න යනකොට ඔයා මාව බේරගත්ත නිසා. ෂැඩෝ ඔලිවර්ගෙන් අහනවා කවුද මේ කෙල්ල? ඒත් ඔලිවර් ඒක පස්සේ බලමු කියලා කෝවර අපිට හම්බ වුණු ඊටල කෑල්ල කියලා අහනවා. ෂැඩෝ ඒක මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඔන්න මේ වෙලාවේ තමයි මෙයාලා මේකේ අනිත් පැත්තේ තියෙන දේ ගැන අවධානය යොමු කරන්නේ. ෂැඩෝ ඔලිවර් වගේම ස්ලේඩුත් හිතාගෙන හිටියේ මේක නිකම්ම ආගමකට හරියටම කිව්වොත් බුද්ධ ආගමට සම්බන්ධ ආගමික වස්තුවක් විතරයි කියලා. ඒ නිසාම මෙයාලා ඒක අනිත් පැත්තේ තිබ්බ දේ අවධානය යොමු කළේ නැහැ. ඒත් දැන් මෙයාලා බලනකොට තේරෙනවා එතන තියෙන්නේ කණ්ඩාංක වගයක්. හරියටම කිව්වොත් මේ කණ්ඩාංක වලින් නිරූපණය කරන්නේ ජපාන් සොල්දාදුවෝ ප්‍රවාහනය කරපු ඒ මිරකුරු තියෙන සම්මැරින් එක. මේත් එක්කම ඔලිවර්ට හොඳ අදහසක් එනවා. මිරකුරු වලට ලොකු සුවකිරීමේ ශක්තියක් තියෙනවා. මතකනේ අයෝන වේදී ඔලිවර්ට ඒ ගැන කිව්වා. ඉතින් මේ වෙනකොට ස්ලේඩ් ඉන්නේ සෑහෙන්න අමාරුවෙන්. ඉතින් මිරකුරු වලට පුළුවන් ස්ලේඩ්ව හොඳ කරන්න. ඒ නිසා මෙයාලා මිරකුරු හොයාගෙන යන්න පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ සෙබස්තියන්ව. සෙබස්තියන් කියනවා මම කවුන්ටර් උදව් කළේ ඇරෝව එළියට ගන්න. හැබැයි ඒකෙන් මම හිතුවට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. ඇරෝගේ මිනිමරු ස්වරූපය එළියට ආවා. ඊළඟට සෙබස්තියන් එයාගේ අර අමුතු වෙස් මූණ දාගෙන කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා දැන් ඔයාට කොහොමද සහෝදරයා? ඔයාගේ මෙහෙයුමට දැන් ඔයා ලෑස්තිද කියලා. අද එපිසෝඩ් එකේ අවසානයේට මොයිරා ගෙදර යන්න වාහනයට නගිනවා. ඒත් වාහනේ ඩ්‍රයිවර් වාහනයත් අරගෙන එන්නේ වෙනමම තැනකට. ඩ්‍රයිවර් වාහනයෙන් එළියට ඇවිල්ලා කෙනෙක්ට කියනවා ඔබතුමා කිව්ව විදියටම මම යාව ගෙනාවා කියලා. මේත් එක්කම මේ ඩ්‍රයිවර්ට ඊතලයක් විදලා මරනවා. මොයිරා බලනකොට ඒ වෙන කවුරුත් නෙමෙයි මැල්කම් මාලින්. ඔව් මැල්කම් මාලින් කොහොම හරි ඇරෝ එක සිද්ධ වුණු අවසන් සටනෙන් ජීවිතේ බේරගෙන. මැල්කම් මොයිරාට කියනවා මට තාමත් මේ නගරේ වෙන දේවල් ගැන තොරතුරු ලැබෙනවා. හැම තැනකම මගේ මිනිස්සු ඉන්නවා. DA ඔෆිස් එකේ ඉන්න මගේ කෙනෙක් මට ගොඩක් රසවත් තොරතුරක් දුන්නා. මම ඒ සැකය DNA පරීක්ෂණයකින්ම තාහුරු කරගත්තා. මට හිතාගන්නවත් බැරි සතුටක් ආවේ. තියා කියන්නේ මගේම දුව කියලා දැනගත්තාම. අද එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. ඉක්මනින්ම ඊළඟ එපිසෝඩ් එකෙන් මුණ ගැහමු. එතෙක් හැමෝටම සුබ දවසක්.